රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීම අවසන් වරට සිදු කරපු ජනාධිපතිවරයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා. ඔහු ජනාධිපතිවරයා දිවුරුම් දිනේ 2020 නොවැම්බර් මාසේ 19 වෙනිදා. ඔහු ජනාධිපතිවරණයට කලින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල දැක්වූ වගේම ජනාධිපතිවරණ වේදිකාවල පොරොන්දු වුණා වගේම ඔහු බලයට පැමිණෙන විට සිටි සියලු රැකියා විරහිත උපාධිධාරීන් පොදු පත්වීමක් යටතේ රැකියා ගත කරන්න ඔහු කටයුතු කරා. මේ උපාධිධාරී රැකියා ගත කිරීමේදී පොදු වැඩපිළිවෙලක් තුළ උපාධිධාරී රැකියා ගත කිරීමෙන් බලාපොරොත්තු වෙන උපාධිධාරී අපහසුතාවයට පත්වීම වැළැක්වීම, උපාධිධාරීන් අපකීර්තියට පත්වීම වැළැක්වීම වගේ දේවල්. මොකද උපාධිධාරී කියලා කියන්නේ සාමාන්‍ය O level A level exam වලින් එහාට ඉගෙන ගත්ත කෙනෙක්. ඒතර උපාධිධාරියෙකුට පොදු පත්වීමක් ලබා දීම තුළ බලාපොරොත්තු වෙන්නේ ඔහු තව එක්සෑම් එකකට ඉඳලා ඔහු අපහසුතාවයටපත් නොකර ඔහු ඉගෙන ගත්ත දෙයට වටිනාකමක් එකතු කිරීම. එතකොට අවසාන වරට උපාධිධාරීන් වලින් වටිනාකම එකතු කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඊට පස්සේ බලයට එන්නේ රනිල් වික්‍රමසිංහ. ඔහු තමයි 8 වන විධායක ජනාධිපතිවරයා. ඔහු 2022 බලයට එන්නේ. ඔහු බලයට එන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ පැමිණි කොරෝනා වසංගතයත් එක්ක ඇතිවෙච්ච සමාජීය ආර්ථික අස්ථායීතාවය තුළ රට තුළ ඇති වුණ අරගලය. අනේ අරගලේ ප්‍රතිඵලයක් විදියට ජන බලයෙන් තොරව ජනමතයෙන් තොරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත් වෙනවා. එතනින් පස්සේ ජන බලයෙන් නැවත ජනාධිපති කෙනෙක් වරයට පත් වෙන්නේ 2024. ඔහු තමයි වර්තමාන ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා. ඔහු තමයි 9 වන විධායක ජනාධිපති. එතකොට 2020 ගෝඨාභය ජනාධිපතිතුමා රැකියා විරහිත උපාධිධාරී රැකියා ගත කරාට පස්සේ එතනින් පස්සේ ඉන්න සියලුම රැකියා විරහිත උපාධිධාරී රැකියා ගත කිරීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයාට පැවරෙනවා. ඔහු ඒ ගැන බොහෝම හොඳට ඡන්දර කලින් දැනගෙන හිටියා සහ එතුමා ප්‍රකාශ කරා මෙතෙක් සිටින සියලුම රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කරන බව. ඒ වගේම ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ උන් ඉතාම පැහැදිලිව රැකියා විරහිත උපාධිධාරීන් 35000 රැකියා ගත කරන බවට පොරොන්දුවක් ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂයෙන් පස්සේ රැකියා විරහිත උපාධිධාරීන් මෙච්චර පිරිසක් ඉතුරු වෙන්නේ කොරෝනා වසංගතය, අරගලය මේ හැමදේම එක්ක ඇති වුණ ආර්ථික අස්ථායීතාවය නිසා. ඒක නිසා මේකට පැවති සියලුම ආණ්ඩු රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා ලබා දීම සිද්ධ කරා සහ ඔවුන් ඒ වගකීම ඉෂ්ට කරා. ඒතර වර්තමාන ජනාධිපතිවරයාට මේ 35000 රැකියා ගත කිරීමේ වගකීම පැවරෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂගෙන් පස්සේ ජනමතයෙන් ජනාධිපති ධුරයට පත් වෙන ජනාධිපතිවරයා වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා හින්දා. ඒක නිසා මේ වන විට සිටින සියලුම රැකියා විරහිත උපාධිධාරීන් වර්තමාන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල දිහා අපේක්ෂා සහගතව බලන් ඉන්නවා. මේ රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනා රැකියා ගත කරන පොදු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන දිනේ කවද්ද කියන එක දිහා.